හෑලෝ ගයිස්, ඉතින් ඔන්න අද සංචාරය ලංකාවේ තවත් එක් පුරාණ රජ මහා විහාරයක් වන ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළේ පිහිටා තිබෙන මැද්දේගම රජමහා විහාරයට. මැද්දේගම රජමහා විහාරයේ ඉතිහාසය ගැන කතා කරනවා නම් එකල මිහිඳු මහරහතන් වහන්සේ සහ එම මහරහතන් වහන්සේලා ශ්‍රී ලංකාවට බුද්ධ දුන්වා දෙන මුල් යුගයේ සිදු කළ සිද්ධස්ථාන අතරින් ඉතාමත් පැරණි සිද්ධස්ථානයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. බුද්ධ ධර්මය එකල සිදු පැරණිතිම සිද්ධස්ථාන 41කින් එකක් විදිහට මේ හඳුන්වන්න පුළුවන්. තවද උතුම් කල්යාණි රජමහා විහාරයට පමණක් දෙවනි වන මෙම විහාරය ඉතාමත් පැරණි විහාරයක් විදිහට තවත් සාක්ෂි අපට ලැබෙනවා. ඉතින් මෙහි වැඩ සිටින දෙතිස්ඵල බෝධිරාජයණන් වහන්සේ නිසා ඒ කාලේ සිටම සියනෑ පුරවරයේ ඉතාමත් ප්‍රමුඛ විහාරස්ථානයක් විදිහට හඳුන්වලා තියෙනවා. උතුම් ශ්‍රී මහ බෝධිරාජයණන් වහන්සේ අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කිරීමෙන් පසුව බුදු වර්ෂ 236 දී ඇති වූ ඒ මහා ආගමික පෙරළියත් සමග ඇති වූ ඒ බෝධීන් වහන්සේලා රෝපණය කිරීමේ උතුම් කටයුත්තත් සමග මුලින්ම හටගත් අග්‍රඵල රුව බෝධීන් වහන්සේලාත් සමග ඉන් පසුව ඇති වූ දෙතිස්ඵල රුව බෝධීන් වහන්සේලාගේ අංකුරයක් වන දෙතිස්ඵල රුව බෝධීන් වහන්සේ නමක් මෙම ස්ථානයේ රෝපණය කරලා තියෙනවා. ඉතින් මෙම දෙතිස්ඵල රුව බෝධීන් වහන්සේගේ වයස ගැන සඳහන් කරනවා නම් අවුරුදු 2234කට වඩා පැරණි බව ජනවහරේ කටවහරේ සඳහන් වෙනවා. ඒකාල රජකර දේවානම්පියතිස්ස මහරජුගේ අනුග්‍රහයෙන් සහ මිහිඳු මහරහතන් වහන්සේ සහ රහතන් වහන්සේලාගේ අනුශාසනයෙන් මෙම දෙතිස්ඵල රුව බෝධීන් වහන්සේ මෙම ස්ථානයේ රෝපණය කරලා තියෙනවා. ඒ බව ඓතිහාසික ග්‍රන්ථවන මහා වංශය, බෝධි වංශය යන ග්‍රන්ථවලද සඳහන් වෙලා තියෙනවා. සහ මෙහි තිබෙන සෙල්ලිපිවලද ඒ බව සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඉතාමත් පූජනීය පැරණිතම සිද්ධස්ථානයක් වන මෙම ස්ථානය බුදුරජාණන් වහන්සේගේ ජීවමාන වස්තුවක් බවට පත් වෙලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පුරා පවතින සහ දැනට පවතින ජීවමාන බෝධි රාජාණන් වහන්සේ විදිහට මෙම ස්ථානය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම වර්ෂ 14ක් පමණ තැනින් තැන සැඟවී සිටි වළගම්බා රජුද මෙම පහළ පිහිටි ගල්ලෙන් වල සැඟවී සිට ඇති බව සඳහන් වෙනවා. ඒ වගේම මහරහතන් වහන්සේලාද මෙම ස්ථානයේ වැඩ සිටි ඇති බව එහි තිබෙන ගල්ලෙන් වල සඳහන් වෙලා තියෙනවා. එකල මෙම ස්ථානය ආරණ්‍ය සේනාසනයක් විදියටද යොදාගෙන තියෙනවා. පසුව 1832 ශ්‍රී ලංකාව පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයින් මෙම ස්ථානය රැකගත යුතු ස්ථානයක් විදිහට ක්‍රවුන් ග්‍රාන්ට් මගින් කැසට් කරලා තියෙනවා. ඒ වගේම 1959 ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මෙම ස්ථානය පුරා විද්‍යාත්මක ස්ථානයක් බවට පත් කරලා තියෙනවා. සහ අදටත් මෙම ස්ථානය පුරා විද්‍යාත්මක ස්මාරකයක් පිහිටලා පුරා විද්‍යාත්මක භූමියක් විදිහට ප්‍රතිසංස්කරණය වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පුරාණ මැද්දේගම රජමහා විහාරයේ ඉතිහාස කතාව සඳහන් වන්නේ. ඉතින් ඔන්න තවත් සංචාරයකින් හමු වන බලාපොරොත්තුවෙන් අවසරයි සමුගන්න.